ඔන්න ඉතින් මට මේක මතක් වුණේ ඔයගලන්ට vlog එකක් කරන්න ඕනි කියලා හිතලා. ඔන්න ඉතින් අපේ ක්‍රිස්මස් එකට නිවාඩුවේ ගමනක් යන ලෑස්ති වෙනවා. අද අපිලාටත් නිවාඩු, අපේ නංගිලාටත් නිවාඩු. අපි බලමු මොකක්ද යන ගමන කියලා. මයිත් එක්කම ඉන්න. ඔන්න ඉතින් මම දැන් ඔළුවේ තිබ්බ ඔය ටික කඩාගත්තා. බොකුරුට තමයි තිබ්බේ හොඳේ. දැන් ඉතින් අපි ඔළුව පීලා ගෙමු. මට මේක මැදදී තමයි මතක් වුණේ. අනේ මම vlog එකක් කරා නම් හොඳයි නේද කියලා. ඔන්න ඉතින් මම උගලන්ට vlog එක කරන් ආවා. අත සද්ද හිමින් හේ ගන්න එපා. මොකද අපේ තාත්තා අම්මලා නංගිලා ගෙදර. අද ක්‍රිස්මස් නේ. ඔයගොල්ලන්ටත් very merry Christmas, okay? අපි නම් ඔළුව පීලා my sister. මම මෙන්න මේක දාන්න යන්නේ. මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. ඔන්න ඉතින් අපි දැන් යනවා. සීතලයි. අද උදේ ටිකක් ඉමත් වටුණා. මම වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ නෑ. අදිසියට එළියට දිව්වා. මේ සීතලයි. මඩ දෙනවා. ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. මම යත්තිය ඔයගලන්ට එළිය පෙන්නන් යන්නම්. ටික ටික හිම වැටෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ මේ වැඩි හරියක් තියෙන කඳු. අර ගිනන්න මගේ ෆුල් අවුට්ෆිට් එක මං කාට හරි කියලා එළියට බහැලා ඔයගලන්ට පෙන්නන්නම්. මේ ගොඩක් සද්ද හෙන්නේ අපේ අම්නාගේ වැඩකලේ නැන්දි කෙනෙක් යනවා. මේ ඉහා ඉතින් ඒක කොරියන් කතා කරන එක නිසා තමයි ගොඩක් සද්ද. යන්නේ නමක් අපි මම යන තැන පසිගන නම කොරියාව ඉන්නේ දන්නේ නැති නමක් මොක්පෝ ඒක තමයි යන්නේ. මම ඔයාලට එළිය පෙන්නන්නම්. චුට්ටක් අවුයි මේ අස්තකට ඉල්ලයි වගේ නිකන් අවුව. මට පේනවත් දන්නේ නැහැ වැඩියෙන්ම තියෙන කවි. බොක්කේ ගුල්ලා බොක්කේ. බලන්න යන්නකෝ ගොල්ලෝ හිනා. මෙහෙත් වැඩියෙන් තියෙනවා අපාත ගොඩක් තියෙනවා. Pormo bago umabot sa Hansa. මේ බලන්න. Nakalimot mo. ගොඩක් අපාත තමයි තියෙන්නේ මෙහෙනම්. Pormo. ඔව් චුට්ටක් අඩු. Bago umabot sa Hansa. Okay. පේනවද නේද? Tanam mo rin isa, pero kabila. Abot mo, ban ba ko? Isip ako. Ako po doon kabila. Kung tanam ko, kabila. ගොඩක් අපාත තියෙනවා. අර පැත්තට එහෙම. Yeah, namak daw upte. මේ පැත්තට වෙනකම්ම තියෙනවා. Hansaral angga ko, kogi itago pormo, kiram pormo. ගොඩක් දාන්නේ නැහැ. ඔයගලන්ට බලන්න වැඩි වෙන නිසා ගොඩක් බෝරින් වෙයි. උලඟ හෙනවත් මාර හුලඟක් තියෙන්නේ. ඔයගලන්ට පේනවනේ ඉතින් මාරම හුලඟක් තියෙන්නේ. ඔන්න බලන්න ඊ අතර හිමත් වැටෙන්න ගන්නවා. හිම වැටෙනවා. පේනවත් නැහැ. හිම ගොඩක් හිම. ගල්කට උගේ වැටෙන්නේ. රිදෙනවා. යනවා. Aki. උනේ අනමන්. කාලා ඉවරයි. අපි බැලුණා මේක සෙල්ලම් කරන්න. ඒක සෙල්ලම් කරන්න බෑ. මේ ඒක 3 මාටලු අරින්නේ. උදේ 10ට ටිකට් ගත්තුවාට තමයි දැන් ඔය පරින්න දෙන්නේ. අපිට බෑ පදින්න. සීතලයි හිම වටනවා හොඳටම. හරි දැන් අපි යනවා කියලා හිතුවා.
කම්පියුටර් එකක් බලන්න. මේ බලමු. ඔන්න ආය හිම වැස්සක් එනවා. ඊටලොයි. ඔන්න අපි දැන් යන ගමන් ඉන්නේ මාර සීතලයි. ලිස්සක් ගොඩක් පොලිම අම්බෝ මාර සීතලයි මේ අතුත් කල් වෙලා සද්දේ හොඳට මෙහෙ වෙනවා මේ ෆෝන් එකක් තිබිලාද කොහෙද පේනවද දන්නේ ඔයගලන්ට මේ හිම එනවා ගල් ගැට වැටෙනවා වගේ මාරේ මොනකක් තියෙන්නේ guys මේවා හිම වහිනවා තමයි සීතල වැඩි වුණාම තමයි මෙහෙම හිම වැටෙන්නේ මං අහලා තියෙන විදිහට එහෙමයි සීතලයි අතුත් ගල්ලලා මෙච්චර සීතල මං ගුවියාවේ කවදාවත් දැකලා නැහැ මේ ක්‍රිස්මස් සීන්දද මන් දන්නේ නැහැ සීතලයි ලිස්සනවා පරිස්සමට යන්න ඕනේ අපරාධේ සෙල්ලම් කරන්න ආවේ වෙලාවත් ප්‍රශ්නයක් තව මේ සීතලත් ප්‍රශ්නයක් මේ අත්තිම ගල්ල වෙලා ඒ තරම් මුලඟ පෙරන් කාර්යකට ගිහින් හම්බ වෙවට වැඩක් වුණා හිම කුණාවකට වගේ එකට වුණා තත් රොත් වෙලා සගව සීතලයි අම්මා මාර සීතලයි දැන් නම් අද නම් අපිට අපි බැලුවා මේක දිනුවා අපි හිතුවේ හතරට වහිනකොට තමයි දාලා තිබ්බේ මේ හතරට හිඹන්නා කියලා මේ දැන් අත සීතල වුණා මේ අපි නම් හිමත් පක්ෂේ අපි දැන් කම්පියුටර් ෂොප් එකක් බලනවා අපි හිතුණා මෙච්චර හිමේ කියලා අපි අර බලපු එකෙන් කියලා තිබ්බේ මේ 4ට හවස 4ට විනා වෙනවා කියලා ඒකයි අපි ආවේ නැත්නම් අපි කවදාවත් මෙහෙම එන්නේ නැහැ දානයි හිම දාලා තිබ්බට කියලා මේ දාලා තිබ්බේ නැහැ එක පාටම හින්න ගත්තා ඊට පස්සේ සීතලයි මොනවා කරන්නද මේ ඉතින් ආවා කින්ටන දැන් කින්ටන අත් නිකන් ගල් වෙලා වගේ එක තැන වේෂික මනිස් පේනවත් දන්නේ නැහැ ගස් ලස්සන ගස් නේද මෙහි සාමාන්‍යයෙන් සීතල කාලෙට මේ වෙනවා ගස් මැල වෙනවා සීතල අඩුවලා තියෙන්නේ උනාට මේ හිම වැටෙන්නේ නැති උනාට සීතල ටිකක් මුලක තියෙනවා ටිකක් අවුල් පායලා නේද මේ අපි මාට් එකට ආවා අපි ටැන් දෙක තුනකට යනවා ලැප්ටොප් එක බලන්න මගේ ලොකු ඉනක් තමයි ලැප්ටොප් එක ගන්න එක බලමු අපි ගිහිල්ලා මේක හරි ලස්සන තැනක් අපි පළවෙනි පාරට තමයි මේකේ 4 වෙනි තට්ටුවට ආවේ 4 වෙනි තට්ටුව එළිය වෙලා තියෙන්නේ මේ අනිත් තට්ටු ඔක්කොම වහලවල කියන්නේ තට්ටු හදලා නිසා කළුවරයි මේක හරි එළියයි ඕගොල්ලන්ට හිමාට් එක ගැන වෙනම වගේක් ඕනා කමෙන්ට් කරන්න මේකට දරිනවා මම කලින් දාපු ක්‍රිස්මස් වීඩියෝ එකකට හරි කමෙන්ට් කරන්න මම බලන්නම් ඊළඟට ඕනි මොකද්ද කියලා මම හිතුවේ නෑ වීඩියෝ එක දිග්වේ කියලා මේ ගොඩක් දික් කියලා අපි මේක ඉලෙක්ට්‍රොනික බඩු දෙන්නට ඇතුළු වුණා ලස්සන ඒවා තියෙනවා අපේ මුලින්ම ආපු වැඩේ කරගෙන ඉමු මේක ලැප්ටොප් එකක් මෙතන තමයි ලැප්ටොප්
이건 좀 적지 않나? Đồng cảm là mẹ. 이것도 209만 원이네. 울트라 8 16기가. Sorry. I don't know. Yamaha එක. අපි යනවා දැන් වෙන කඩේකට. අපිට මේකේ හම්බුනේ නැහැ. ෆ්‍රිජ් තියෙනවා. මෙතන තියෙන ධානිකර්ම ඉලෙක්ට්‍රොනික බඩු වාහනවලට ඕනිනවා. අපේ අංගට ටක් තරහ ගිහිල්ලා ගණන් ගන්න එපා. බලමු මෙතන ඉන්න මම ආහස බල්ලෙක් කියන්නේ කාර් එකේ තියන්නේ කියුට් නේද? තව ඉන්නවා වසනයි පූසෙකුත් ඉන්නවා ලස්සන. ඔයගොල්ලෝ කමෙන්ට් කරන් යන්න මොකද්ද ලස්සනම කියලා. අපි ආයිමත් එද්දී ගමු. මේක මේ මගේ හිතන ගියේ මෙන්න මෙයාව ගන්න. ලස්සනයි නේද? එයාට තමයි මට වැඩිපුරම හිත ගියේ. එයාත් මයිකින් මෙතනින් එන ලස්සන තා. සීතලයි guys. අපි දැන් පල්ලෙහා තට්ටුවට යන්න හදන්නේ. ඕගොල්ලන්ට මම මුලින්ම මාළු ටික පෙන්නලා ඉන්නවා. ලස්සන චූටි මාළු දාලා ඉන්නවා. මේ බලන්න. චූටි මාළු ඉන්න මාරම ලස්සනයි. අපි යමු පල්ලෙහා තට්ටුවට. මෙතනින් මෙන්න මේ දෙක ගත්තා. අපි එහෙනම් ඊට පස්සේ යන මාර්කට් එකට ගිහිල්ලා හම්බෙමු. කොහෙටද දන්නේ යන්නේ දවසකටද? හෝම් ප්ලස්ද ලොටේ මාර්කට් එකට දන්නේ නැහැ. යන්නේ එකට ගිහින් හම්බෙමු. ඔයාලට කිව්වනේ අපි වෙන තැනකට ගියොත් ලැප්ටොප් එක බලන්න වීඩියෝ එකක් කරන්න කියලා. ඔන්කෙන් අපි දැන් ආවා. මට තුලිව ගන්න බැරි වුණා. මට අමතක වුණා. මම මෙන්න මේ වගේ එකක් දානවා මේ තොලුවට දාන්න තියෙන්නේ. මම ඉතින් මේක කරගත්තා. මා ලස්සනයි. මම හිතේ මෙන්න මේකට
ඒකද මාර ලස්සනයි නේද? අපි ලැප්ටොප් එකකුත් බැලුවා. මේ මාර්ට් එකේ ඉලෙක්ට්‍රොනික මේකට වඩා මේවා තියෙනවා. ඒක වහලා. සනයි හොඳ ඒවා. අපි බ්ලෙන්ඩර් එකක් බලන්න ගමන් ඉන්නේ. බ්ලෙන්ඩර් එකක්. චුම් චුට්ටකින. මෙතන බ්ලෙන්ඩර් තියෙනවා. මේ තිරුවේ බ්ලෙන්ඩර්, මේ තිරුවේ ඉලෙක්ට්‍රොනික කියන්නේ මේ ඔය පාවිච්චි කරන කියන්නේ printers ඒ වගේ ඒවා. අපි පළවෙනි පාරට ආවේ මේ නිසා හොඳට බලන්න. පළවෙනි පාරටනේ ආවේ. දැන් බලමු මොනවද තියෙන්නේ කියලා. මාත් මේ වීඩියෝ එක ටිකක් දන්නේ නැහැ. sorry. දිගනම් මේව කරන එකක් තියෙනවා. අර පාන් මේව කරන්නේ. සිතයි. මම ඔයගොල්ලන්ට එලිසිම නවතිලා මං හිතන්නේ. අයින් නෑ යන්නොත් පෙන්නන්න. මේක පිළි. මේක පිළි. ලැප්ටොප් මං තියෙනවා ටැබ් තියෙනවා ටැබ් තියෙනවා ටැබ් මාර ක්වොලිටි බඩු ගොඩක් තියෙන්නේ. හිතේ යනවා අනිවාර්යෙන් ආවෝ. මාර ලස්සන බඩු ගොඩක් තියෙන්නේ. ඒ තරමට මේවා ලස්සනයි. ඕ මයි ගුඩ්නස්. මේක කැඩුනද? මේක කැඩිලා. ළමයි මේක කැඩුනා. ආ ලස්සන මේවා ටිකක් තියෙනවා. වා මේක මාර ලස්සනයි හොඳ. මේක මේව කරන්න තියෙන්නේ. එයා මාරු හොඳේ. යන බැලුණානේ මට ලස්සන ෆවුන්ඩේෂන් එකක් හම්බුණා ඊ මාර්ට් එකේදී. දැන් නම් වැටෙනවා මං එළියට ගිහින් පෙන්නන්නම් මොනවද. හිමීට වැටෙන්නේ. පේන්නේ නැහැ නේද? පේනවා. පිටෝ ටිකක් පේනව නේද? හොයි. දිය වෙනවා. මේක මං ආයෙ දාගත්තා සීතල නිසා නේ. පේන්නේ නැද්ද ඔයගොල්ලන්ට? යේ පේන. මෙහෙට යනවා දැන් ඉවරයි. යන ගම සීතලයි.
යන් අපි ඉක්මනට යන්. Pare. අපි කඩේකින් නැවතිලා බීම ටිකක් ගත්තා. මම බබල් ටී එකක් ගත්තේ. ඉතින්යි මේ බලලා මෙතන තමයි ලස්සනයි. එතන කිව්වා මේ ලස්සනක්. ලස්සනයි මෙතන. ලස්සනට මම මේක අද දැක්කේ නැත්නම් මම හැමදාම එනවා. මේ අද දැක්කේ මම යන්නේ හැමදාම අපි යන්නේ උඩින්. එතනින් කවදාවත් ගිහින් නැහැ. ඒක නිසා වෙන්නේ නැති. බාර ලස්සනයි මේ බබල් ටී. මාර රසයි. බීලා තියෙනවා. මම අදත් එකක් ගත්තා. මිල්ක් ටී ගත්තා, චොකලට් ටී ගත්තා, ස්ට්‍රොබෙරි ස්මූති එකක් ගත්තා. බලමු එහෙනම් අහා මොන වගේද කියලා. මේ ස්පිනාංගි මේ සීතලේ කන්න ගත්තුයි. අපේ බීම ටික ආවා. මං මෙතනින් මගේ vlog එක ඉවර කරනවා. බයි. ඔයගොල්ලෝ පරිස්සමට ඉන්න.